අපි කලින් කොටසේ කතා කරා බයිබලයේ ඇති පොත් ගණන සහ ඒවා ලියවිලා ඇති භාෂා පිළිබඳව. දැන් බලමු සරලවම මේ පොත් මොනවා ගැනද. පරණ කිවිසුමේ පොත් අතර නීති පොත්, ඉතිහාස පොත්, කාව්‍ය පොත්, මහා කාව්‍ය පොත් වගේම අනාගත වාක්‍ය ගැන ලියවුණු පොත් ඇතුළත් වෙලා තියෙනවා. අලුත් කිවිසුමේ පොත් බැලුවොත් සුභාරංචි පොත්, සභාව වෙනුවෙන් ලිපි ඇතුළත් පොත්, සාමාන්‍ය ලිපි ඇතුළත් පොත් වලින් පූර්ණ වෙලා තියෙනවා. භාෂා ගැන කතා කරොත් හීබ්‍රු සහ ග්‍රීක භාෂා පිළිබඳව සොයා බලන එක ඔබට වැදගත් වෙයි. ඒකට හේතුව බයිබලයේ එක් එක් භාෂාවන්ට පරිවර්තනය වෙනකොට සමහර වචන පරිවර්තනය වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථයකින්. උදාහරණයකට යේසුස් වහන්සේගේ නම හීබ්‍රු භාෂාවෙන් යේෂුවා ලෙස ලියවිලා තියෙනවා. නමුත් ඉංග්‍රීසි භාෂාවේදී ජීසස් විදිහටත් අපේ සිංහල භාෂාවේදී යේසුස් වහන්සේ ලෙසත් ලියවිලා තියෙනවා. ඔබ මොහොතකට හිතන්න ඔබේ නම වෙන භාෂාවකින් ලියවෙනකොට ඒක ශබ්දය වෙනස් වෙනවද? ඔබේ නම සමන් කියලා හිතන්න. ඒක වෙන භාෂාවකින් ලිව්වොත් ඒකෙන් ශබ්දය වෙනස් වෙනවද? මෙන්න මේ වගේ විශාල වැරදි අර්ථකථන සහිත වචන අපි කියවන සිංහල භාෂාවේ බයිබලයේ වගේම ඉංග්‍රීසි සහ අනිකුත් භාෂාවලින් ලියවිච්ච බයිබල් වල ඇතුළත් වෙලා තියෙනවා. බයිබලය ගැන වඩා ගැඹුරු අධ්‍යයනය කරන්න ඔබ කැමති නම් දිගටම අපිව ෆලෝ කරන්න.